ඔයාට ගැළපෙනම උපත් පාලනය ඔයාට තීරණය කරගන්න බැරුවද ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට ගැළපෙනම හරිම උපත් පාලන ක්‍රමය ඔයාට තෝරගන්න පුළුවන් වෙන දැනුමක් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකම් රැඳිලා ඉන්න ඔයාගේ උපත් පාලන ක්‍රමය තෝරගන්න. හරි එකටම කියන්න ඕනි දෙයක් තමයි මේ සමහර උපත් පාලන ක්‍රම තියෙනව නේද? මේවා දරුවපත් පාලනය කරන්නම විතරක් නෙවෙයි. හරිද? ගොඩක් අයට PCOS එන්ඩෝමේට්‍රියෝසිස් වගේ සෞඛ්‍ය තත්ත්ව කළමනාකරණය කරන්න, ඒ වගේම ඔයාගේ ඔසප් චක්‍රය හරියට පවත්වා ගන්න වගේ දේවල් වලට මේ උපත් පාලන ඕනි වෙනවා. ඉතින් අපි දැන් මේවා කාණ්ඩ 5කින් කතා කරමු. ඔයාට තෝරගන්න ලේසි වෙන්න. අංක 1 හෝමෝනල් මෙතඩ්. හෝමෝන ක්‍රම. මේ හෝමෝන ක්‍රම අපි ප්‍රධාන කාණ්ඩ 4කින් කතා කරමු. පළවෙනි හෝමෝන ක්‍රමය අපි හැමෝම දන්න උපත් පාලන පෙති. අපි හැමෝම දන්න මිතුරි ටැබ්ලට්. මේක ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන දෙක එකතු වෙලා හැදිලා තියෙන මෙඩිසින් එකක්. මම මේ කතා කරන්නේ පොස්ටිනෝ ගැන නම් නෙවෙයි. පොස්ටිනෝ එකත් ප්‍රොජෙස්ටින් හෝමෝන ලොකු ප්‍රමාණයක් තියෙන හෝමෝන උපත් පාලන ක්‍රමයක්. හැබැයි පොස්ටිනෝ හදිසි අවස්ථාවල විතරයි පාවිච්චි කරන්නේ. මොකද මේක හැමදාම බොන්න හොඳ මෙඩිසින් එකක් නෙවෙයි. අඩුම ගානේ මාසෙකට 2-3 පාරකට වැඩියෙන්වත් පාවිච්චි කරන්න නම් එපා. හරි උපත් පාලන පෙතිවල වාසි මොනවාද? ඒ තමයි ඔයාට ඔසප් වීම ක්‍රමවත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම දවස් 28ට ඔසප් චක්‍රය හදාගන්න පුළුවන්. ඒ වගේම කුරුලෑවලටත් මේක හොඳයි. ඕවේරියන් සිස්ට් ඩිම්බකෝෂ ගෙඩි වලින් පවා ඔයාව ආරක්ෂා කරනවා. දැන් මේ උපත් පාලන පෙති ගන්න කෙනෙක්ට තියෙන අවාසි මොනවාද? ඒ තමයි මේක දිනපතා බොන්න ඕනි. හැමදාම එකම වෙලාවට ගන්න එක ටිකක් අමාරුයි. දවස් 2-3ක් මිස් කළොත් වැඩේ අවුල්. ඒ වගේම සමහර අයට අතුරු ආබාධ නිසාත් අවාසි වෙන්න පුළුවන්. හරි දෙවෙනි හෝමෝන ක්‍රමය තමයි පැච්. මේක ඔයාගේ සම මත සතියෙන් සතිය වෙනස් කරන්න ඕනි හෝමෝන ක්‍රමයක්. අර විදියටම තමයි එකම හෝමෝන, හැබැයි වාසියක් තමයි හැමදාම පෙති බොන්න ඕනි නෑ. තුන්වෙනි හෝමෝන ක්‍රමය රිංග්. මේ රිංග් ගැන ඔයාට අයිඩියා එකක් තියනවද? මේක මාසිකව යෝනි මාර්ගයට ඇතුල් කරන නම්‍යශීලී මුද්දක්. වාසිය තමයි නඩත්තුව අඩුයි. මොකද මාසෙකට එකපාරයිනේ නේද? ඊළඟ එක ෂොට්. අපි දන්නවා ඩෙපෝ ප්‍රොවෙරා. ඩෙපෝ ඉන්ජෙක්ෂන් එක. මේ එන්නත මාස 3ක් යනකම් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඔන්න බෙහෙත් බොන්න අකමැති කෙනෙක්ට හොඳම ක්‍රමයක්. හැබැයි මාස 3න් 3ට ඉන්ජෙක්ට් කරන්න ඕනේ. හරි අපි කතා කරන දෙවෙනි ක්‍රමය තමයි බැරියර් මෙතඩ්. කොන්ඩම්. සාමාන්‍ය ජීවිතයේදී 85%ක්ම මේක ඵලදායී. ඒ වගේම ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වෙන්න එකම ක්‍රමය මේක. ඊළඟ බැරියර් මෙතඩ් එක තමයි ඩයෆ්‍රෑම් සහ සර්විකල් කැප්. ගැප් කෙල තොප්පිය. මේක නැවත පාවිච්චි කරන්න පුළුවන් උපාංගයක්. ශුක්‍රාණු අවහිර කරන්න ඔයාගේ ගැප් කෙල ආවරණය කරන උපාංගයක් මේක. මේ ගැන ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි මේකත් ඔයා දැනගන්න ඕනි හොඳ උපත් පාලන ක්‍රමයක්. හරි අපි කතා කරන තුන්වෙනි කාණ්ඩය තමයි දිගු කාලීන ආපසු හරවන්න පුළුවන් උපත් පාලන ක්‍රම. එකටම ඔයාලා දන්නවා IUD. මේ චූටි T හැඩ ඇති උපාංගය ඔයාගේ ගර්භාෂය තුල තමයි තියන්නේ. හෝමෝනල් IUD එක අවුරුදු 3-7ක් අතර හොඳ ප්‍රතිඵල තියෙනවා. කොපර් IUD එකෙන් අවුරුදු 10ක උපත් පාලනයකට යන්න පුළුවන්. මේ IUD තමයි 99%ක්ම වැඩිම ඵලදායී උපත් පාලන ක්‍රමය. හැබැයි මේක ඇතුල් කරද්දී සමහර අයට අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ වගේම සමහර අයට අවුරුදු ගාණක් ගියාම මෙහෙම දෙයක් කරා කියලාත් අමතක වෙන්න පුළුවන්. ඊළඟ එක ඉම්ප්ලාන්ට්. මේක ඔයාගේ සමට යටින් ඇතුල් කරන පුංචි බටයක් වගේ උපාංගයක්. මේකත් අවුරුදු 3ක් යනකම් අතිශය ඵලදායී උපත් පාලන ක්‍රමයක්. හරි අපි කතා කරන 4වෙනි උපත් පාලන කාණ්ඩය පර්මනන්ට් මෙතඩ්. ස්ථිර ක්‍රම. ඔයාලා දන්නවා ස්ටෙරයිසේෂන් වන්ධ්‍යාකරණය කියන්නේ. මේක ශල්‍ය කර්මයක්. ඒ වගේම ස්ථිරයි. ඒකින්ද දරුවන් තවදුරටත් අවශ්‍ය නැති අයට මේක ඉතාමත් හොඳයි. ඊළඟට වාසෙක්ටොමි. මේක පිරිමි අයට කරන ශල්‍ය කර්මයක්. හරි අපි කතා කරන 5වෙනි කාණ්ඩය තමයි ස්වභාවික ක්‍රම. මේකෙදී සාරවත් බව ගැන දැනුවත්කමක් ඔයාට තියෙන්න ඕනේ.
ශරීර උෂ්ණත්වය, ඔයාගේ ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම වගේ දේවල් ඔයාට කරන්න වෙනවා. withdrawal method. මේ ක්‍රමයක් ගොඩක්ම හොඳයි. හැබැයි විශ්වාසය අඩුයි. මොකද ශුක්‍රාණු පිට වුණාද නැද්ද කියලා හරියටම කිව්වට මේක ඒ තරම් සුදුසු නෑ. දැන් ඔයා කොහොමද ඔයාට ගැළපෙනම උපත් පාලන ක්‍රමය තෝරගන්නේ? මම ඒකට උදව්වක් කරන්නම්. මෙන්න මේ ප්‍රශ්න 5 ඔයාගෙන්ම අහන්න. ඊට පස්සේ ඔයාට ගැළපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න ඔයාට උදව්වක් වෙයි. අංක 1. ඔයාගේ ජීවන රටාව කොහොමද? ඒ කියන්නේ මාසෙකට වතාවක් දෙවතාවක් වගේ නම් දෙන්න හම්බ වෙන්නේ ඔයාට හැමදාම පෙතිබොන උපත් පාලන ක්‍රමයට යන්න අමාරුයි. අන්න ඒ වගේ. අංක 2. ඔයාට මොනවා හරි වෛද්‍ය තත්ත්වයන් තියනවාද? උදාහරණයක් විදියට ඔයාට අක්‍රමවත් ඔසප් චක්‍රයක් නම් තියෙන්නේ මිතුරි ටැබ්ලට් වගේ උපත් පාලනයකට යන එක හොඳයි. අංක 3. ඔයාට මේක කොච්චර ඵලදායී වෙන්න ඕනිද? අවුරුදු 2කට, මාස 3කට, නැත්නම් අවුරුදු 10කට වගේ? මතක තියාගන්න IUD ක්‍රමය අවුරුදු 10ක් ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඔයාට මේක ඔයාට කැමති විදියට අවුරුද්දකින් දෙකකින් උනත් අයින් කරලා ප්‍රෙග්නන්සි එකක් හදාගන්න පුළුවන්. අංක 4. අතුරු ආබාධ එක්ක කොහොමද ඔයා මේක ගලපගන්නේ? අංක 5. ඔයාට අනාගතයේදී දරුවන් ඕනිද? අනාගතයේදී තවදුරටත් දරුවන් අවශ්‍ය නැති අයට සැත්කමකට යන එක ගොඩක්ම හොඳයි. හරි, දැන් මේ උපත් පාලනය ගැන ගොඩක් අයගේ මිත්‍යා කතා ටිකක් තියෙනවා. සමහර විට ඔයත් මේවා වැරදියට තේරුම් අරන් ඇති. ඒ තමයි උපත් පාලනය වඳභාවයට හේතු වෙනවලු. ඇත්තටම එහෙම නෑ. උපත් පාලනය නවත්තපු ගමන් ආයෙත් මාස කිහිපයක් ඇතුළත සාමාන්‍ය විදියට සරුභාවයට පත් වෙනවා. තව සමහර අය කියනවා IUD පාවිච්චි කරන්නේ දරුවන් ලැබුණු කාන්තාවන් විතරයිලු. ඒකත් ඇත්ත නෙවෙයි. ඕනිම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔයා දන්න මිත්‍යා කතා මොනා හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මටත් ඕනි ඒ දේවල් දැනගන්න. මතක තියාගන්න ඔයාගේ නිවැරදි ක්‍රමය තෝරගන්න එක පෞද්ගලිකයි. ඔයාට මේ දේ කරගන්න අපහසුයි නම් ඔයාගේ වෛද්‍යවරයා හම්බ වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. හැමෝටම good luck.